ඒකත් ඒ ඥානසාර හාමුදුරුවෝ ඒ රටේ කාගවත් දේශපාලන නායකයෙක් කොන්තරත් ඉටු කරලා නැහැ. ඉටු කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඥානසාර හාමුදුරුවෝ කරලා තියෙන්නේ ජාතික කොන්තරාත්තුවක් විතරයි. සිංදු දේශපාලඥයෙක් කොන්තරාත්තුවක් ඉටු කරලා නැහැ. අපේ සිංහල බෞද්ධ නායකයෝ හාමුදුරුවන්ට ගහනවා ඉවරයක් නේ. තාදිනෙත් දැන් මේ කියනවා ආමාංශික ව්‍යාපාරයෙන් උදවිය නැත්නම් ඒකාබද්ධ විපක්ෂයෙන් උදවිය කියනවා 2020 ජනාධිපතිවරණයට මේ චම්පි කරනගක ඇමතිවරයාගේ කොන්තරාත්තුවක් මෙහි ඉටු කරනවා කියන චෝදනා කරනවා. ඒකෙන් චෝදනා කරනවා මේක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරි කරලියට ගේන්න කරන මේ කොන්තරාත්තුවක් කියලා. ඒ පැත්තෙන් මේ පැත්තට මේ අර ගහනවා මේ පැත්තෙන් ඒ පැත්තට ගහනවා ඥානසාරහාරෝ මැද තියාගෙන. අපි ඒකට උත්තරයක් හැටියට අපි කිව්ව 2020 දී මෙහෙම ගාලා අන්තිමේදී ආහාර විට ඥානසාර හාමුදුරුවෝ 2020 ජනාධිපතිවරට ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ රටේ ඉන්න ගමේ ඉන්න තරුණ ප්‍රජාව සංඝරජු කරලා ඉවරයි. එතකොට ඒ සංඝරජු රටේ රජු වෙන්න ඉඩ තියෙනවා. මෙහෙම කියපු ගමන් වමේ ඉන්න අසුදේව නානායක්කාර මහත්තයයි විචාරණ මහත්මයයි ඉදිරිය මහත්මයයි ඔන්න දැන් කියනවා 2020 ජනාධිපතිවරණයේදී ඥානසාර හාමුදුරුවෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඒකේ අවාසිය ගෝඨාභය හරි මේ පැත්තේ විපක්ෂයෙන් ඉදිරිපත් වෙන ප්‍රේක්ෂකයාට ඒක වාසිය ඒකේ අවාසියක් සිද්ධ කරන්න මේ හදන්නේ කියලා. දැන් අපි මොකද්ද කරන්නේ? ඒ ගෝල් බේස් එකට ගිහිල්ලා බෙල්ල වෙලා දා ගන්නවා. මේ දෙපැත්තෙම අපිට ගහනවා.